ඔයාලට පෙන්නන්නම් තව ගෝවා කොටුවයි ලීස් කොටුවක්. අර තියෙන්නේ ලීස්ුයි ගෝවයි දාලා. දැන් මෙතනක හදලා තියෙනවා කැරටුයි ලීස්ුයි දාලා මැද. කැරටුයි ලීස්ුයි දාලා තමයි මැද හදලා තියෙන්නේ. මේ පේනවද? ඔයාලට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න යනකොටම මේ කැරටුයි ලීස්ුයි හදලා තියෙන්නේ පේනවද? ඔය කැරට් දාට දාලා දැන් ඉතින් ලීස් කරලා හදලා තියෙනවා. එහෙම තමයි යාලා හදන වෙල වගාව. අතනත් ගියක් තියෙන්නේ. පේනවද? මේ ගන්න කෙනෙක් ඉන්නද? මේ බලා ගන්න හොඳටම ලීස් කොටුවක්. පේනවද? මේ විදිහට තමයි එළවලු හදන්නේ මේ පැත්තේ. වතුර යන්නේ විතරම වතුර. මම වතුර ගොඩේ තමයි යන්නේ. මේ වතුර පේනවද මේ? වතුර තමයි යන්නේ. පේනවද ඔයාලා? මේ පැත්තේ තනි කර ඉතින් වතුරක් ඕන වතුරක් නැතුව බෑ මේ පැත්තේ සාමාන්‍යයෙන් එළවලුවක් හදනවා කියන්නේ මේ පැත්තට වතුර ඕන. ඉතින් ලීස් මේ පේනවද? මේ හැමෝක පස් තියෙන වර්ගයක්. නේ. බලන්න මේ යනවා සාමාන්‍ය කොටු එළවලු හදන්න සුද්ධ කරලා කෑලි පස් තුනී කරලා හදලා තියෙන්නේ. නේ පේනවා. තේ දළු තියෙනවා එළවලු හදනවා. ඒවා තමයි ඉතින් මෙහි මිනිසුන්ගේ ජීවන රටාව. මිනිස්සු ජීවත් වෙන්නේ මේ ක්‍රමයට තමයි මේ පැතිවල. මේ අර නායක් ගිහිල්ලා ඔය ගලවන් ගිහපු කෑලි. ඉතින් මිනිසුන්ගේ එළවලුත් එක්කම යට වෙච්ච ගොඩාක් තියෙනවා. යාළුවනේ ඒවා දැකීදි කොච්චර සතුටුද බලන්න. ඉතින් මේ මිනිස්සුන්ට අර නැති වෙනකොට පොඩක් දුකයි. නමුත් මේ මිනිස්සු දුක් වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු මේ පරිම මහන්සි වෙන කට්ටිය තමයි මේ පැත්තේ ඉන්නේ. ආයෙත් මහන්සි වෙන්න මේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් කට්ටියට වැස්ස අවුව එයාලට වැඩක් නැහැ. ඉතින් මෙයාලා ඉතින් ජීවත් වෙන්නේ මේ එළවලු හදලා මේ මිනිස්සුන්ට මේක හැදුවොත් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් මාස දෙකමාර තුන ඉන්න ඕන මිනිස්සෙක් එළවලුවක් දාලා ගලව ගන්නත්. ඉතින් ඒ එළවලුව ගලවුවොත් තමයි මේ මිනිසුන්ගේ මාස 3ක් බලන් ඉන්නවා. එතකන් ඉතින් මිනිස්සු වතු වල වැඩ කරනවා දළු කඩනවා. දැන් සාමාන්‍ය සමහරක් කට්ටියට දීලා තියෙනවා දැන් දළු කෑලි වත්තෙන් බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ සින්නක් කර නෙවෙයි. එයාලට අර කිලෝ ගානට කඩලා තමන්ටම කියලා කෑලි වෙන් කරලා දීලා මේක ඔයාලා බලා ගන්න ඕන. මේකේ දළු සල්ලි ඔයාලට ගන්න බලන්න මං හිතන්නේ කිලෝ එක 50ද 60ද කොත් දෙනවා කිලෝ එකකට කඩන්න එයාලට වත්තෙන්. දැන් කිලෝ ගන්න තමයි ගෙවන්නේ. ඉතින් මේ මිනිස්සු ඒ විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ මිනිස්සු එතකන් කඩවල වලට ණය වෙලා මාසෙට හරියන්න බඩු ඩිංගක් කරන් දාගෙන එහෙම තමයි යන්නේ යාළගේ රටාව. ඊට පස්සේ සමහරක් කට්ටිය ඉන්නවා ඉඩම් වල දවසට ගිහිල්ලා කුලිය කරනවා. ඉතින් ඔය ගිහපුවම යාළට වරුවක් වත්තේ වරුවක් කඩ කරලා ඊට පස්සේ ඉඩමකට යනවා කාගේ හරි ඉඩ කොටුවකට ගිහිල්ලා සුද්ධ කරලා මොන හරි කරාට පස්සේ මිනිස්සුන්ට දෙනවා. ඉතින් වරුවේ පඩියක් දෙනවා සාමාන්‍යයෙන් රුපියල් 1250 2500ක් වගේ තමයි මේ පඩියක් ගෙවෙන්නේ දවසේ. ඉතින් මේ මිනිස්සු ඔය විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ මිනිස්සු විතරන්නේ අපිත් ජීවත් වෙන්නේ එහෙම තමයි. මොකද අපිත් කරන්නේ මේ ජොබ් එකම තමයි. අත්‍තරම කියනවා නම් මේ අපිට නම් සාමාන්‍ය ලොකු කොටු නැහැ. සාමාන්‍ය පොඩි ටිකක් තමයි තියන අපි කරන්නේ සාමාන්‍ය. ඉතින් දැනට මේ මමත් මේ දවස්වල ලීස් හදලා තියෙන්නේ. මේ මම පයින් යන්නේ ටවුන් එකට. බලන්නකො. ඉතින් සාමාන්‍යයෙන් මේ ජීවන මාර්ගය ඕක තමයි ඉතින්. බලමු නේ. වතුර පාරක් යන එක බලන්න. වතුර වර ලස්සන බලන්න. අනිකර සුදු වතුර පාරක්. සුදුම සුදුයි.